අයිබෝන් අද සිනටොක්ස් වලින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ පළමු ආදරය රහස් සහ අනන්‍යතාවය සොයාම ගැන කතා කරන බොහොම අපූර්ව චිත්‍රපටයක් වුණ යං හාර්ට්ස් කියන චිත්‍රපටය ගැන. Oh my god, dat is zo knap. Je kunt toch toegeven dat hij knap is? Dat zou toch keer raar zijn als ik dat zou zeggen. Ik val toch niet op jongens? අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙකුගේ හදවතට සමීප වුණත් බොහෝ දෙනෙක් කතා කරන්නට බයවන තරුණ අනන්‍යතාවය සහ පළමු ආදරය ගැන කතා කරන ඇන්තනී ෂැක්මන්ගේ යං හාර්ට්ස් කියන චිත්‍රපටය ගැන. මේක බෙල්ජියම් ලන්දේසි ස්වාධීන චිත්‍රපටයක් නිසා හුදෙක් හොලිවුඩ් රොමෑන්ස් එකක් වගේ නෙවෙයි. මේක හරිම සූක්ෂමයි සහ අමුතුම දුකක් දැනෙන චිත්‍රපටයක්. ඔබ සමලිංගික ක්වීර් හෝ නොවුනත් යෞවනයේදී ආදරයේ අවිනිශ්චිතතාවය සහ සංගවාගෙන සිටීමේ වේදනාව අත්විඳලා තියෙනවා නම් මේ ෆිල්ම් එක ඔබට අනිවාර්යෙන්ම දැනේවි. මේක සරල ආදර කතාවක් නෙවෙයි. මේක තමයි ඔබ කවුද කියලා හොයාගෙන පොඩි නගරයක සීමාවන් තුළ හුස්ම ගන්නට දඟලන අරගලයක් ගැන කියවෙන කතාව. කතාවේ ප්‍රධාන චරිතය තමයි එලියස්. මේ 14 හැවිරිදි තරුණයා ජීවත් වෙන්නේ එයාගේ කුඩා සීමා සහිත ගම්බද නගරේ. එලියස් කියන්නේ ඇතුළටම හැරී ගිය ලෝකයට Tamanගේ සැබෑ හැඟීම් පෙන්වන්නේ නැති ටිකක් බය චරිතයක්. එයාගේ නිශ්ශබ්ද ජීවිතයට හදිසියෙම එන්නේ අලුතින් අසල්වැසි ගෙදරට එන ඇලෙක්සැන්ඩර්. ඇලෙක්සැන්ඩර් ගැන එලියස්ට මුලින්ම දැනෙන්නේ අමුතුම ආකර්ෂණයක්. ඒත් ටිකෙන් ටික එලියස් තේරුම් ගන්නවා මේක හුදෙක් ආකර්ෂණයක් නෙවෙයි. මේක තමයි ඔහුගේ පළමු සැබෑ ආදරය කියලා. මේ අලුතින් මතුවන හැඟීම් එලියස්ව හොඳටම ව්‍යාකූල කරනවා. Tamanගේ යාළුවන් සහ පවුලේ අය සමග කතා කරන හැම වතාවකම ඔහුට ලැබෙන්නේ උත්තරවලට වඩා ප්‍රශ්න ගොඩක්. ඒ නිසා ඔහු අත්විඳින මේ අභ්‍යන්තර අවුල එහෙම නැත්නම් ඉනර් කැවොස් එක විසඳා ගන්නට එලියස් ලොකු අරගලයක් කරනවා. එයාගේ ප්‍රධානම අවශ්‍යතාවය වෙන්නේ Tamanගේම සිතුවිලි සමතයකට පත් කරගෙන ඇලෙක්සැන්ඩර්ගේ හදවතට වටින කෙනෙක් කියලා ඔප්පු කරන්නයි. මේක හුදෙක් ආදර කතාවක් නෙවෙයි. Tamanගේම අගය සහ අනන්‍යතාවය සොයාමක්. මෙහි ප්‍රධාන ගැටුම තියෙන්නේ ආදරය තුල නෙවෙයි. ඒ ආදරය සංගවාගෙන සිටීමේ අවශ්‍යතාවය තුලයි. එලියස්ට Tamanගේ හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැහැ. මේ බය එන්නේ එයාගේ පවුලේ අය අම්මා තාත්තා ගැන හිතන නිසා. ඒ නිසා හිර වෙලා ඉන්න හැඟීමක් මේ චිත්‍රපටයේ පුරාම තියෙනවා. ආදරයේ සතුට විඳින අතරම පාවාදීම්, බිය සහ ප්‍රතික්ෂේප වීමේ බිය එලියස්ව නිතරම හොල්මන් කරනවා. ඇන්තනී ෂැටමන්ගේ අධ්‍යක්ෂණ රටාව තමයි මේ ෆිල්ම් එක අනිත් ඒවායින් වෙන් කරන්නේ. මේක හිතාමතාම සෙමෙන් ගලාගෙන යන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බෙල්ජියමේ සහ නෙදර්ලන්තයේ ග්‍රාමීය දර්ශන තල හරිම මූඩි සහ මැලන්කොලි ගතියක් දෙනවා. බොහෝ වෙලාවට තියෙන්නේ අඳුරු ශීත වර්ණ. පැස්ස සහිත දවස්. මේක එලියස්ගේ ඇතුළාන්තයේ තියෙන තනිකම සහ බිය හරිම ලස්සනට පෙන්නනවා. ඊළඟ දේ තමයි අධ්‍යක්ෂකවරයා නිතරම ක්ලෝස් අප්ස් යූස් කිරීම. ඒකෙන් අපිව එලියස්ගේ හිස ඇතුළටම එක් කරගෙන යනවා. ඔහු අමුතු විදිහට බලන ඇස්, නිහඬව ඉන්න ඉරියව්, හුස්ම ගන්න විදිය පවා අපිට හොඳටම දැනෙනවා. හැම හැඟීමක්ම ඔහු ප්‍රකාශ කරන්නේ වචන වලින් නෙවෙයි, නිහඬතාවෙන්. මේ නිහඬතාවය තමයි චිත්‍රපටයේ බලවත්ම ශක්තිය. ඊළඟ දේ තමයි මේ චිත්‍රපටයේ සංගීතය. හරිම ඉන්ටිමේට් සහ සෙන්සිටිව් ගතියක් දරනවා. ඒක නාටකීය වෙන්නේ නැහැ. ඒත් හරිම ලස්සනට චරිතවල අභ්‍යන්තර ගැඹුරට ගැලපෙන විදිහට සංගීතය පාවිච්චි කරනවා. මේ ෆිල්ම් එකේ ලොකු නාටකීය සිදුවීම් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ චරිත දෙකක් අතර තියෙන කලබලකාරී ආදරය සහ කුඩා කුඩා අවස්ථා ගොඩාක්. උදාහරණයක් විදිහට ඔවුන් දෙදෙනා එකට ගත කරන නිහඬ මොහොතක් හෝ අනපේක්ෂිත සෙප ගැනීමක් වුණත් අපට ලොකු චිත්තවේගීය බලයක් ලබා දෙනවා, දැනෙනවා. මේ චිත්‍රපටයේ හුදෙක්ම ගේ ලව් ස්ටෝරි එකක් කියන සීමාවෙන් ඔබ්බට යනවා.
මේක කතා කරන්නේ යෞවනයන්ගේ සැබෑ අනන්‍යතාවය ඔතෙන්ටික් සෙල්ෆ් සොයා ගැනීම ගැනයි. එකක් තමයි රහස්‍යභාවයේ බර. එලියස් තමන්ගේ ආදරය සඟවාගෙන ඉන්න තරමටම ඔහු තමන්ගෙන් ඈත් වෙනවා. මේ බර නිසා ඔහු යටපත් වෙලා අසතුටින් ඉන්නවා. ඇලෙක්සැන්ඩර් ඔහුට උදව් කරන්නේ මේ බරෙන් නිදහස් වෙන්නයි. දෙවෙනි දේ තමයි සාමාන්‍යත්වයේ පීඩනය. කුඩා නගරවල තියෙනවානේ සාමාන්‍ය වෙන්න කියලා දෙන අමුතු පීඩනයක්. මේ චිත්‍රපටියේ පෙන්වන්නේ ඒ පීඩනයට යට නොවි තමන්ගේම සත්‍ය සොයාගන්න දරන ධෛර්යය කොයිතරම්ද කියලා. අවසානයේදී මේ කතාව අවසන් වෙන්නේ සතුටුදායක නිමේෂයකින්ද එතන හැපි එන්ඩින් එකකින්ද නැත්නම් දුක්බර අවසානයකින්ද සෑඩ් එන්ඩින් එකකින්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ එලියස් තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් නැගී සිටීමට ඉගෙන ගන්නවාද කියන එකයි. ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන විශාලතම ජයග්‍රහණය. ඇන්තනී ෂැටමන්ගේ යං හාර්ට්ස් කියන්නේ සංවේදී අවංක සහ චිත්තවේගීයව කම්පන සහගත චිත්‍රපටයක්. ඔබ සෙමෙන් ගලාගෙන යන චරිතමත පදනම් වෙච්ච LGBTQ+ තේමාවන් සහ ගැඹුරු යෞවනයේ අවුල් කතා කරන සිනමාවලට කැමති නම් මේක ඔබ අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. මේකෙන් අපේ හදවත් පිඳින්නේ නැහැ. ඒත් ඒ හදවත් ඇතුළතින්ම ස්පර්ශ කරනවා. මේක බැලුවට පස්සේ ඔබට එලියස්ගේ ජීවිතයේ වැඩිපුරම අභියෝගාත්මක දර්ශනය මොකක්ද කියලා හිතුනොත් එනතන් දැනුනොත් පල්හැන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි ගිහලා මේ සිනටෝ සුබ දවසක්.